समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස रूपं भिक्खवे अनिच्चं वेदनानिच्चा संज्ञानिच्चा संखारा अनिच्चा विज्ञानं अनिच्चं ते रूपं भिक्खवे अनत्ता वेदना अनत्ता संज्ञा अनत्ता संखारा अनत्ता विज्ञानं अनत्ता හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අද විශේෂයෙන්ම කෞශල්‍ය මහත්තයා ඒ වගේම දීපාංජලි නෝනා මහත්මියත් එකට එකතු වෙලා මේ හැමෝමත් එකට එකතු කරගෙන බොහොම වටිනා පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. විශේෂයෙන්ම Taman නමින් ජන්මාන්තර ගත වෙච්ච සීතා රත්නායක ආදරණීය මෑණියන්ව සිහිපත් කරමින් ඒ වගේම ගුණතිලක අබේවර්ධන ආදරණීය පියතුමාණන් සිහිපත් කරමින් ඒ දෙපළට පින් පැමිණවීම වශයෙන් සිද්ධ කරන්නට යෙදෙන උතුම් වූ ධර්මදේශනා පින්කම. දීපාංජලි නෝනා මහත්මිය විශේෂයෙන්ම ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේහි තම අධ්‍යයන කටයුතු සිද්ධ කරමින් සිටින අතරතුර තමයි තාත්තත් අම්මත් දෙදෙනාම මිය පරලොව යන්නේ. සාමාන්‍යයෙන් තාත්තා මිය ගියාම අම්මා ඉන්නවා කියන යම් කිසි සැනසීමක් කෙනෙකුට තියෙනවා. හැබැයි තාත්තත් නැති වෙලා අම්මත් මිය ගියා කියලා දැනගත්තාම අම්මත් මිය ගියාම ඒක තරමක් දරා ගන්න අපහසුයි. විශේෂයෙන්ම පිටරටක ජීවත් වෙනකොට ඥාතීන්ගෙන් ඈත් වෙලා, තම මිත්‍රයන්ගෙන් ඈත් වෙලා, ස්වාමි පුරුෂයාගෙන් ඈත් වෙලා ඒ වගේ තත්ත්වයක ඉන්නකොට මේ වගේ දෙයකට මුහුණ දීම කියලා කියන්නේ අතිශයින්ම අභියෝගාත්මකයි. ඉතින් මේ අභියෝගාත්මක අවස්ථාවේ දීපාංජලි නෝනා මහත්මිය අපිට මුණ ගැහුණා. ඒ වගේම ඇය විශේෂයෙන්ම මේ භික්ෂු මහා සංඝයා සමග බොහොම ශ්‍රද්ධාන්විතව කටයුතු කරන නෝනා මහත්මිය කෙනෙක්. ඉතින් මේ සම්බන්ධය දැන් අද මේ ධර්ම දේශනාව සඳහා අපි දුර බැහැර ඉඳලා මේ ස්ථානයට වැඩම කළේ එතුමියගේ ආරාධනාව නිසා. එහෙම ආරාධනා කරන්නට ඒ සම්බන්ධතාවය ගොඩ නැගුණේ ඒ කල්යාණ මිත්‍රත්වය නිසා. මොකක්ද කල්යාණ මිත්‍රත්වය කියලා මම අදහස් කළේ? තමන්ගේ තාත්තත් අම්මත් මිය ගියපු වෙලාවේ අපිව මුණ ගැහිලා එතුමිය ධර්මය ශ්‍රවණය කළා. ඒ වගේම ධර්මය සාකච්ඡා කළා. ඒ වගේම එතුමිය තුළ මම දැක්කා විශේෂ දෙයක්. එතුමිය ඒ දවස්වල ඒ ධර්මය ශ්‍රවණය කරනකොට පොතක් තියාගෙන ඒ පොතේ කරුණු සටහන් කරගන්නවා. මට එතකොට තේරුණා මේ බණ අහන්නේ බොහොම උමනාවෙන් යම් දෙයක් ජීවිතයට එකතු කරගන්නට ඕන.
ධර්මයෙන් ජීවිතය සනසා ගන්නට ඕන කියන මේ බලාපොරොත්තුවෙන් බොහොම උවමනාවෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ කියන එක මට වැටහුණා ඒ අවස්ථාව. ඉතින් ඒ කිව්වා වගේම ඒ හිතුවා වගේම එතුමිය මේ විදියට ධර්ම දේශනාවක් පවත්වන්නත් අදහස් කළේම ඒ තියෙන උවමනාව ඒ උත්සාහය නිසා. මම අහපු ධර්මය මේ අයටත් අහන්නට දෙන්නට ඕන, මේ වගේ ධර්මයක් අපේ ගමේ අයටත් කියලා දෙන්නට ඕන කියලා කල්පනා කරලායි එතුමිය මේ ආරාධනාව සිද්ධ කරලා මේ අද දවසේ මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඔබ හැමෝටම ගන්න තියෙන ආදර්ශය තමයි භික්ෂුවක් සහ ගිහි කෙනෙක් අතර ගොඩනැගිය යුත්තේ යම් සම්බන්ධතාවයක්ද ඒ සම්බන්ධතාවය ධර්මයේ මත පදනම් වෙනවා නම් හරි වටිනවා. ඒ ධර්මයේ මත. දැන් දීපාංජලි නෝනා මහත්මිය අප සමග හිතවත් උනේ අපව හම් වෙලා අපි තේ එකක් හදලා දුන්නා කියලාවත් අපි එතුමියට සංග්‍රහ කළා කියලාවත් නෙවෙයි. ධර්මයෙන් සංග්‍රහ කළා කියන අන්න ඒ කාරණාව මත. ඒ නිසා භික්ෂුවක් සහ ගිහියෙක් අතර එවැනි සම්බන්ධතාවයක් ගොඩනගෙනවා නම් ඒක හරිම ශක්තිමත්. ඒ නිසා මේ ආදර්ශය ඔබ හැමෝටම හොඳ පාඩමක්, හොඳ ආදර්ශයක් බවට සිහි ගන්නුමින් එතුමියගේ ඒ කැපවීම, ඒ ක්‍රියාකලාපය පිළිබඳව අපගේ ප්‍රශංසාවත් මේ අවස්ථාවේ පුද කරමින් අපි මේ ධර්ම දේශනාව වෙත යොමු වෙමු. මම ඉහත සඳහන් කරන්නට යෙදුණු දහම් පාඨය අන්තර්ගත වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල සච්චක කියන සූත්‍රයේ. සච්චක කියන නම ඔයගොල්ලන්ට ඇහෙනකොට ඔබට යම් හෝ අවබෝධයක් ඇති මේ සච්චක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු තර්කයට බොහොම බර කෙනෙක්. තර්ක කරලා අනිත් අයව පරද්දන්න පුළුවන් එහෙම ශක්තිතාවයකින් යුක්ත කෙනෙක් තමයි සච්චක කියලා කියන්නේ. මේ සූත්‍රය දේශනා වෙන්නේ නැත්නම් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ සච්චක සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදයක්. සච්චක කල්පනා කළේම මට තර්කයෙන් ඕන කෙනෙක්ව පරද්දන්න පුළුවන් කියන එකයි. ඉතින් දවසක් කල්පනා කරනවා තූණං චේපාහං අචේතනං. ඒ කියන්නේ මේ පණ නැති වස්තුවක් එක්ක වුණත් මම තර්ක කරනකොට ඒ පණ නැති වස්තුව වුණත් වෙවුලනවා. ඒ වගේ ආත්ම විශ්වාසය, ඒ වගේ අමුතු ඇදහිල්ලක් තමයි සත්‍යක තුළ තිබුණේ. එහෙම හිතලා දවසක් අස්සජි කියන මහරහතන් වහන්සේව මේ සත්‍යකට මුණ ගැහෙනවා. දැන් සත්‍යක විමසන අස්සජි මහරහතන් වහන්සේගෙන් ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා ශ්‍රාවකීන් වහන්සේලාම නික්මවන්නේ කොහොමද? මේක තමයි සත්‍යක අහන ප්‍රශ්නය. එතකොට අස්සජි මහරහතන් වහන්සේ උත්තර දෙනවා රූපම් භික්ඛවේ අනිච්චං වේදනා අනිච්චා ආදී වශයෙන් මම ඉහත සඳහන් කරපු පාඨය සත්‍යක මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්න් වහන්සේලාව හික්මවන්නේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ඒ වාසියල්ලක්ම අනාත්මයි ආදී වශයෙන් ප්‍රකාශ කරලා තමයි බුදුරජාණන් වහන්සේ අපගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ කියලා උත්තර දුන්නා. මෙහෙම උත්තර දුන්නාම සත්‍යක කල්පනා කරනවා මේක නම් බොහොම හොඳ දෙයක්. මට බුදුරජාණන් වහන්සේ සමග තර්ක කරන්න පුළුවන් කාරණාවක් තමයි මේ ඉස්මතු උනේ. ඒ නිසා සත්‍යක ලිච්ඡවින්දත් හම්බෙලා සඳහන් කරනවා අද මම යනවා බුදුරජාණන් වහන්සේ සමග වාදයට. ගිහිල්ලා මම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් මම ප්‍රශ්න කරනකොට අස්සජි මහරහතන් වහන්සේ කරපු ප්‍රකාශයම නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකාන්තයෙන්ම මම බුදුරජාණන් වහන්සේව තර්කයෙන් පරද්දනවා. ලොම් දිග එළුවේ ලොම් වලින් අල්ලලා එහාට මෙහාට කරනවා වගේ මම බුදුරජාණන් වහන්සේව පරාජයටපත් කරනවා කියලා ලිච්ඡවීන්ට ප්‍රකාශ කරලා ඒ අයවත් එක්කරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසන්න අවශ්‍යයි.
බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විමසන. ඒ වෙලාවේ සත්‍යක විමසනවා රසජි මහ රහතන් වහන්සේගෙන් විමසුවා වගේම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මම මගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි සහ මේවා අනාත්මයි. මේ ආදි වශයෙන් ප්‍රකාශ කරලා තමයි මම මගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තරේ දුන්නාම දැන් සත්‍යක කල්පනා කළා. හරි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ ලැබුණා. දැන් මට පුළුවන් තර්කය ආරම්භ කරන්න, වාදය ආරම්භ කරන්න පුළුවන්. ඒ වෙලාවේ සත්‍යක ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මට උපමාවක් සිහියට එනවා. හොඳයි සත්‍යක ඔබ ප්‍රකාශ කරන්න. ඒ වෙලාවේ මේ සත්‍යක ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ මේ පොළොවේ තියෙනවනේ ගස් කොළන්, ගස් වැල් හැදිලා තියෙනවනේ. සත්‍යක ප්‍රකාශ කරනවා මේ ගස් කොළන් පොළොව ආධාර කරගෙන පවතින. පොළොවෙන් තමයි ශක්තිය ගන්න. පොළොව ආධාර කරගෙන පොළොවම හේතු කොටගෙන තමයි පවතින්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය රූපය හේතු කොටගෙන නැත්නම් රූපය ආත්ම කොටගෙන රූපය හේතු කොටගෙනයි පින්පව් රැස් කරන්නේ. වේදනාව හේතු කොටගෙන සංඥාව හේතු කොටගෙන සංස්කාර හේතු කොටගෙන විඥානය හේතු කොටගෙන හෙවත් ආත්ම කොටගෙන තමයි සත්‍යය පින්පව් රැස් කරමින් කර්ම රැස් කරමින් මේ සසර ගමන් කරන්නේ කියලා මේ උපමාව ගෙනාවා. ඔයගොල්ලන්ට තේරුණානේ දැන් ගස්වැල් පොළව ආධාර කරගෙන පවතිනවා වගේ සත්‍යක ප්‍රකාශ කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මෙන්න මේවා ආධාර කරගෙනයි සත්‍යය පවතින්නේ කියලා. මෙහෙම කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යකගෙන් ප්‍රශ්නයක් විමසුවා අනිත් පැත්තට. මොකද්ද විමසපු ප්‍රශ්නේ? සත්‍යක මේ දඹදිව කොසල් රජතුමා ඉන්නවා. මගධාධිපති අජාසත් රජතුමා ඉන්නවා. මේ රජවරුන්ට බලය තියෙනවා යම් කෙනෙක් නිර්පාරේ රටින් බැහැර කරන්න. එහෙම බැහැර කරන්නට බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. එහෙම නේද කියලා සත්‍යකගෙන් විමසුවාම එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ ඒ අයට ඒ හැකියාව පවතින, ඒ බලය පවතිනවා. එහෙම සඳහන් කරපු බුදුරජාණන් වහන්සේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මෙන්න මේ පහ අරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා දැන් රජවරුන්ට අර විදිහේ බලයක් තියෙනවනේ කෙනෙක්ව බැහැර කරන්න. එනේ රජතුමාට පුළුවන් කෙනෙක්ව හසුරුවන්න. බුදුරජාණන් වහන්සේ විමසනවා දැන් ඔබ සඳහන් කරනවා රූපය ආත්මයි. අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා බලයක් තියෙනවා කියන්නේ ඔබ සඳහන් කරන්නේ. එහෙනම් මට සඳහන් කරන්න මේ රූපය මෙසේ පවතිවා මෙසේ නොවේවා කියලා ඔබට හසුරුවන්න පුළුවන්ද කියලා දැන් සත්‍යයෙන් ප්‍රශ්න කරනවා. මේක තමයි හැම ප්‍රශ්නේ. දැන් රජතුමාට නම් බලය තියෙනවා කෙනෙක්ව බැහැර කරන්න පුළුවන්. කෙනෙක්ව තියාගන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ විමසනවා දැන් ඔබට පුළුවන්ද රූපය ඔබට ඕන විදිහට පවත්ත ගන්න? සත්‍යක කල්පනා කළා දැන් මගේ තර්කය බිඳුණා. මොකද සත්‍යක උත්තර දුන්නොත් ඔව් මට පුළුවන් මට ඕන විදිහට රූපේ පවත්වා ගන්න කියලා ඒක බොරුවක්. අපිට බෑනේ කළු කෙස් ටික හැමදාම අපිට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් බෑ. රැලි ටික හැම රැලි වැටෙනවා. හැම ඕන විදිහට පවත්වා ගන්න බෑ. ශරීරය ඒ විදිහට අපිට රූපේ ගත්තාම රූපේ පැත්තෙන් ගත්තාම ඒ විදිහට මේකේ ආත්මයක් හැටියට පවත්වා ගන්න බෑ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ඉදිරි ස්කන්ධ හතරක් අපට ඕන විදිහට පවත්වා ගන්න බෑ. ඒවා හේතු ඇතුව හට ගන්නවා. හේතු නිරුද්ධ වෙන කල්ලි නිරුද්ධ වෙනවා. මේක තමයි ස්වභාවය. සත්‍යක නිහඬ වෙනවා. සත්‍යක පිළිතුරු නොදී ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් සඳහන් කරනවා. සත්‍යක දැන් උත්තර දෙන්න මේකට.
මෙහෙම තුන් වතාවක් විතර බුදුරජාණන් වහන්සේ විමසුවාම සත්‍යක අන්තිමට පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු කාරණාව ඇත්තයි. මේ රූපය මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මේක වෙනස් වෙනවා. මේක ඒ නිසා අනිත්‍යයි. ඒ අනිත්‍යතාවය නිසා මේක දුක් ස්වභාවයෙන් යුක්තයි. දුකට පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මෙහි ආත්ම වශයෙන් නැත්තම් මට ඕන විදිහට පවත් ගන්න පුළුවන්. මගේ වශයෙන් පවත් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා මේක අනාත්මයි කියලා දැන් සත්‍යක මේ කාරණාව පිළිගත්තා. මේක තමයි චූලසත්‍යක සූත්‍රයේදී අපිට හම්බෙන මූලික සංවාදය. දැන් මේ ධර්ම දේශනාව තුළ මාගේ බලාපොරොත්තුව තමයි මෙන්න මේ සංවාදය ඇසුරින් මේ කාරණා කොහොමද තේරුම් ගන්නේ කියන එක තමයි අද විමසන්නේ. දැන් ඔයගොල්ලන්ට ඇහුණා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහ. මේකට කියනවා මොකක් කියලාද අපි මේකට කියන්නේ? අපි මේකට මොකද්ද කියන්නේ? අපි කෙටියෙන්ම කිව්වොත් අපි කියමුකෝ පංචස්කන්ධය කියලා. ස්කන්ධ පහ. ස්කන්ධ පහ. ස්කන්ධය කියන්නේ මොකද්ද? ස්කන්ධය කියලා කියන්නේ රාශියක්. නැත්නම් එකට එකතු වෙච්ච ගොඩක්. දැන් අපි කියනවා ජල ස්කන්ධය. ඒ ජල ස්කන්ධය කියලා කියන්නේ ජලයේ ගොඩක්. ඒ වගේ රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ පහක් පවතිනවා. ඒ පහට කියනවා පංචස්කන්ධය කියලා. දැන් ලෝකයේහි දර්ශනවාද අරගෙන බැලුවොත් මේ දර්ශනවාද බිහි වෙනවා ප්‍රධාන කාරණා දෙකක් මත. එකකට අපි කියනවා ශාස්ත්‍රවාදය කියලා. අනිත් එකට අපි කියනවා උච්ඡේදවාදය කියලා. ශාස්ත්‍රවාදය, උච්ඡේදවාදය. මේකට ධර්මයේ තුල ලස්සන වචන දෙකක් අර්ථ ගන්නවල තියෙනවා. ඒ දෙක තමයි භව දිට්ඨි, විභව දිට්ඨි. මොකද මේ භව දිට්ඨිය කියලා කියන්නේ? ඒ කියන්නේ ශාස්ත්‍රවාදය. මොකද ශාස්ත්‍රවාදය කියලා කියන්නේ? ආත්මය වශයෙන් පවතින දෙයක් භවයෙන් භවයට, භවයෙන් භවයට, භවයෙන් භවයට ගමන් කරනවා කියන මෙන්න මේ අදහස තමයි ශාස්ත්‍රවාදය කියලා කියන්නේ. එන ආත්මයක් පවතිනවා. ඒ ආත්මය තමයි භවයෙන් භවයට, භවයෙන් භවයට ගමන් කරන්නේ. ඒ නිසා ආත්මයක් තියෙනවා. මේ ආත්මය අපි සූපත් කරන්න ඕන කියලා හිතන මිනිස්සු මොකද කරන්නේ? පුළුවන් තරම් බින්දහම් කරලා එයයි බලනවා මේ ආත්මය දිව්‍ය ලෝකයට අරගෙන යන්න. ස්වර්ගස්ථ වෙනවා කියලා කියන්නේ ආත්මය පෝෂණය කරන්න හදනවා. එතකොට ආත්මයක් පවතිනවා. ඒ ආත්මය සුගතියට අරන් යන්නට ඕන. නැත්නම් ආත්මයක් කියලා දෙයක් භවයෙන් භවයට, භවයෙන් භවයට ගමන් කරනවා කියලා යම් වාදයක් පවතිනවා නම් ඒ වාදයට කියනවා මොකක් කියලාද? ශාස්ත්‍රවාදය. තව වාදයක් පවතිනවා. ඒකට කියන්නේ උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියලා කියන්නේ මේ පවතින භවයේ ආත්මයක් කියලා දෙයක් පවතිනවා. හැබැයි මරණයෙන් පස්සේ නැවත උපතක් නැහැ. මරණයෙන් පස්සේ සියල්ල විනාශයි. සියල්ල ඉවරයි. වස්මී භූතස්ස දේහස්ස පුනරාගමනං පුතං කියලා ඉස්සර බ්‍රාහ්මණය සඳහන් කළා නේද? මේ ශරීරය පිච්චිලා යනවා, අලු වෙලා යනවා. අලු වෙලා පිච්චිලා ගියයින් පස්සේ නැවත උපතක් කොයින්ද? ඒ උච්ඡේදවාදය. මෙන්න මේ දර්ශනවාද දෙක මත තමයි මේ ලෝකයේ විවිධ දර්ශන දී වෙලා තියෙන්නේ. නූතනේ ගත්තා. දැන් විදේශ රටක ජීවත් වෙන කෙනෙකුට දැන් අපේ දීපාංජලි නෝනට එහෙම තේරෙනවා ඇති. විදේශ රටකදී මේ මිනිසුගේ චින්තනය ඔය කියන දෙකෙන් එකක පදනම් වෙලා තියෙනවා. එක්ක කල්පනා කරනවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒක කොහොම හරි සූපත් කරන්න ඕන කියලා දෙවියන් ළඟට යන උත්සාහ කරන අය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය පින් කියලා දෙයක් නැහැ. පව් කියලා දෙයක් නැහැ. දන් දෙන එක මෝඩ වැඩක් කියලා කල්පනා කරලා මරණයෙන් පස්සේ ආයි කොයිද උපත සම්පූර්ණයෙන්ම මේක භෞතිකව අරගෙන මෙතනින් පස්සේ නැවත උපතක් නැහැ කියලා උච්ඡේදවාදයට බැසගත්තු අය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තාම මේ දෙකම ප්‍රතික්ෂේපයි. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි මෙතන ආත්මසාර වශයෙන් ගන්න දෙයක් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් මෙතනින් මරණයටපත් වුණායින් පස්සේ ගිහිල්ලා උපදින්නේ ඒ කෙනාම නෙවෙයි.
දැන් ඔබට හිතුනොත් එහෙම මම මරණයටපත් වෙනවා මමමයි නැවත උපදින්නේ කියලා ඒක ආත්මවාදයක්. මොකද කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙනකොට මරණාසන්න අවස්ථාවේ පහළ වෙන සිත එහෙම නැත්නම් ඒ සිත අනුව අලුත්ම කර්මයකින් තමයි ඊළඟ ප්‍රතිසන්දිසිත ඇති කරවන්නේ. ඒක තමයි න්‍යාය. පැහැදිලිද කියන එක? කවුරු හරි කෙනෙක් අපි හිතමු ගරුක කර්මයක් කළා. අපි හිතමු අම්මා මරුවා. ආනන්තරික පාප කර්මයක් කළා. ඊළඟ භවයේ ඒකාන්තයෙන්ම ඌ අපාගාමී තත්ත්වයටපත් වෙනවා. එතකොට ගරුක කර්මය කරන මොහොතේම ඊළඟ ප්‍රතිසන්දිසිත හට ගන්නට අවශ්‍ය කරන කර්මය තමන්ගේ ඉඩකඩ වෙන් කරගෙන අවසන්. ඒකාන්තයෙන්ම ඒ කර්මයෙන් තමයි ඊළඟ උපත ආරම්භ. අලුත්ම උපත අලුත්ම සිතක් තමයි හටගන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට කර්මයකින් අලුත්ම සිතක් නම් හටගන්නේ අලුත්ම කර්මයකින් අලුත්ම සිතක් නම් හටගන්නේ මේ කෙනාම නෙවෙයි ඊළඟ තැන උපදින. ඒක වෙනස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි ආත්මය කියලා දෙයක් නැත්තම් මෙතනින් තව තැනකට ගමන් කරන දෙයක් නැහැ. මේ භවයේ කරන කර්මයන් අනුව එක්ක එක ගරුක කම්ම වෙන්න පුළුවන්. නැත්තම් ආසන්න කම්ම වෙන්නත් පුළුවන්. ආසන්න කම්ම කියලා කියන්නේ අපි හිතමු මරණාසන්න අවස්ථාවක් ගැන. ඔකට හොඳම උදාහරණය අපිට හම්බ වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කතාව. ඒක හොඳම උදාහරණයක්. මොකද දුටුගැමුණු රජතුමා මරණාසන්න මොහොතේ බොහොම කලබලයටපත් වෙලා හිටියේ. යුද්ධ කරලා, ලේ දැකලා, මිනිස්සු මැරෙනවා දැකලා, ඒව සිහි ගැන්විලා බොහොම කලබලයටපත් වෙලා හිටියේ. මේ වෙලාවේ රහතන් වහන්සේලා දුටුගැමුණු රජතුමා වට වෙලා මේ ආසන්න කර්මයේ බල ගන්නවන්න උන්වහන්සේලා විවිධ ප්‍රකාශන සිද්ධ කළා. බුද්ධ ශාසනයට කරපු සේවාව, චෛත්‍ය හදපැයි, වේර විහාර හදපැයි, වික්ෂුන් වහන්සේලාට දන් දීපු හැටි ආදී මතක් කරලා දීලා මරණාසන්න මොහොතේ ඒ විදිහට තමන්ගේ සිත දුටුගැමුණු රජතුමාගේ සිත සකස් කරන්න විහිසගත්තා. ඒ ආසන්න අවස්ථාවේදී සිතට පහළ වෙන අපේ කුසල කර්මයන් පිළිබඳව සිහි ගැන්වුණා කියන්නේ. ඒ අනුව තමයි ඒ කර්මය තමයි ඉදිරිපත් වෙන්නේ අලුත්ම ප්‍රතිසන්දිතක් හටගන්න. ඒකට කියන්නේ ආසන්න කර්මය බල ගැන්වුණා කියලා. එහෙම නැත්නම් ආචින්න කම්ම කියලා තියෙනවා. නිතර හුරු පුරුදු කරන ඒවා. දැන් ඔයගොල්ලෝ නිතර බුදුන් වඳිනවා නම්, නිතර පන්සල් යනවා නම්, නිතර හාමුදුරුවෝ ඇසුරු කරනවා නම්, ඒ ආචින්න කියලා කියන්නේ නිතර හුරු පුරුදු කරන දේවල් අනුව යම් දෙයක් තමන්ගේ සිතට නැගෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ. අපි හිතමු නිතර බුදුන් වඳින කෙනෙක් නිතර මල් පහන් පූජා කරන කෙනෙකුට මලක් බැඳලා පේනවා. අහලා තියෙනවා චුද්ධ සූකර වැද්දා මරණාසන්න මොහොතේ ඌරෙක් කෑ ගහනවා වගේ කෑ ගැහුවා. කෑ ගහලා මරණයටපත් වුණා. නිතර ඌර මරණයක තමයි කරන්නේ. නිසා නිතර එවැනි දෙයක යෙදෙන කුසල පැත්තෙන් වෙන්න පුළුවන් අකුසල පැත්තෙන් වෙන්න පුළුවන්. එවැනි දෙයක් නම් මරණාසන්න සිත වශයෙන් පහළවන්නේ එයාට මතක් වෙන්නේ ඒ අනුව ඊළඟ ප්‍රතිසන්දිත හට ගන්නවා. ඒ අනුව අපි තේරුම් ගන්න ඕන දේ තමයි මරණාසන්න මොහොතේ පහළ වෙන සිත අනුව හටගන්නේ අලුත්ම සිතක් ඊළඟ භවයේ තුල. ඒ අනුව ආත්මයක් එහෙම නැත්නම් මෙතනින් එහා පැත්තට මමම යනවා කියන දෘෂ්ටියක් බුදුදහමේ නැහැ. එහෙම ගත්තොත් ඒක වැටෙනවා සාසුතවාදයට. එතකොට දැන් මේ සත්‍යකගේ ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ සත්‍යක ආත්මවාදීව හිටියා කියන එකයි. ඒකනේ සඳහන් කළේ ගස් කොළන් පොළොව ආධාර කරගෙන නම් පොළොව ආත්ම කොටගෙන නම් පවතින්නේ සත්‍යයේ රූපේ ආත්ම කොටගෙන. වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේවා ආත්ම කොටගෙන තමයි කර්ම රැස් කරන්නේ. ඒ නිසා ආත්මයක් කියලා දෙයක් තියෙනවා කියන එක තමයි සත්‍යකගේ වාදය. නමුත් ඉහතදී සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේ මේ වාදය දැන් මම ඔයගොල්ලෝගෙන් විමසුවා මේ ස්කන්ධ පිළිබඳව විමසුවා. දැන් පංචස්කන්ධය පිළිබඳව අපි කතා කර ඉන්නේ. දැන් මම ඔයගොල්ලන්ට මෙහෙම කිව්වොත් මම පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරන්න. දැන් මා දිහා බලලා නිර්වචනයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් ඔයගොල්ලන්ට මොකක්ද කරන්න පුළුවන් හොඳම නිර්වචනය? හොඳම නිර්වචනය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එච්චරයි. ඒ පහ ස්කන්ධ පහක් තමයි මේ සත්‍ය පුද්ගලයා කැඩිලා ඔයගොල්ලන්ට පෙනෙන්නේ.
පැහැදිලිද කියන එක? එතකොට ඔයගොල්ලෝ පිළිබඳව විමසුවොත් ස්කන්ධ පහක් තමයි සත්‍යයේ පුද්ගලයේ වශයෙන් අපිට පෙනෙන්නේ. අපි සම්මුති වශයෙන් විවිධ නම් දීලා තියෙනවා. සම්මුති වශයෙන් විවිධ නම් දුන්නට පරමාර්ථ වශයෙන් මෙතන පවතින නාම රූප ධර්ම සමූහයක්. මොකද්ද වෙනවද මේ නාම රූප ධර්ම සමූහයක් කියලා කියන්නේ? රූප කියන එක පැහැදිලිනේ. මොකක්ද රූප කියලා කියන්නේ? රූප කියලා කියන්නේ රූපස්කන්ධයට. රූපස්කන්ධය කියලා කියන්නේ දැන් මේ ශරීරය ගැන අපි හිතමු. මේ ශරීරය හටගෙන මේ ශරීරයේ පවතින ස්වභාව ලක්ෂණ කීපයක් තියෙනවා. මොනවද ස්වභාව ලක්ෂණ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊට අමතරව ඒවා ඇසුරු කරගෙන වර්ණ, ගන්ධ, රස, ඕජා කියන තවත් උපාදාය රූප පවතිනවා. ඒ හතරක් වගේම සමස්ත රූප ගත්තොත් 28ක් තමයි මේකේ තියෙන්නේ. ඒකට ඉත්ති භාව රූප, පුරුෂ භාව රූප, චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප ආදී වශයෙන් මේ රූපය කොටස් 28කින් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒ ඔක්කොම එකට එකතු වුණාම අතීතයේ තියෙන රූප, වර්තමානයේ අනාගතයේ පහළ වෙන රූප, සිව්මෙලි රූප, ඝන රූප, ඔය ආදී වශයෙන් ගත්තාම මේ රූප සමූහයක්. ඒ නිසා මේකට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට දැන් නාම රූප ගැන අපි කතා කරන්නේ. දැන් රූප කියන්නේ මේ භෞතිකය. දැන් මේ භෞතික ඕනෑම දෙයක් ගත්තොත් මෙතන තියෙනවා. මේ හැම දෙයකටම කියන්න පුළුවන් නම මොකද්ද? රූප. ඇයි? ඒ හැම දෙයක්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔය අටට කියන්නේ සුද්ධාස්තකය කියලා. ඔකට රූප කලාපයක් කියලා කියනවා. ඕක තමයි ලෝකයේහි කුඩාම අංශුව. ඒ රූප කලාප ගොඩක් එකට එකතු වෙලා තමයි මේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? එතකොට මේ භෞතික ශරීරය ගත්තත් මේ ශරීරයේ ඔය කියන විදිහට රූපස්කන්ධ නැත්තම් ඔය රූප කොටක එකතුවක්. හැබැයි දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ දැන් බටහිර චින්තනයේ මිනිස්සුන්ට භෞතිකය මේ විඥාණය සහිත නැත්තම් සිත සහිත මේ රූපයක් වෙන් කරගන්න බෑ. ඒගොල්ලොන්ට හිතෙන්නේ මේ ශරීරය භෞතිකයි. දැන් කොහොමද අපි භෞතිකය මේ ශරීරයේ භෞතිකයේ දෙහා කියන දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න? තේරුම් ගන්න මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔයගොල්ලෝ හිතන්න මම කැමරාවක් අරගෙන මම ඡායාරූපයක් ගන්නවා. අපි හිතුව මම මෙතන ඡායාරූපයක් ගන්නවා මේක පිරිසගේ. දැන් ඒ කැමරාවට මෙතනින් අයව පේනවනේ. නිසා මේ ඡායාරූපේ වදිනවා. මම ඇහෙන් බලනවා මේ අය දිහා. එතකොට මට ඇහැටත් පේනවා. දැන් අපි කල්පනා කරමු මේ ඇහැ මේ කැමරාව දෙකම එකද? දෙකම එක නෙවෙයි. හේතුව කැමරාවට තේරෙනවද දැන් මෙතන මේ මිනිස්සු ඉන්නවා. මෙතන මේ පොඩි ළමයෙක් ඉන්නවා. මේ අය දැන් මේ බණ අහනවා කියලා සිතුවිලි පහළ වෙනවද? හඳුනා ගැනීම තියනවද? නෑ. හැබැයි ඇහෙන් බැලුවාම අපි මෙතන මිනිස්සු ඉන්නවා. බණ අහගෙන ඉන්නවා. කියලා යම් හඳුනා ගැනීම තියෙනවනේ. ඒ නිසා මේ රූපය ඇසුරු කරගෙන නාමය බල ගන්නන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇහැ කැමරාවට වඩා එහා ගියපු දෙයක් සහිතයි. ඒ නිසා මේ රූපයට නාමය එකතු වෙලා නාම රූප පංචස්කන්ධය ගත්තාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ නම් රූප කියලා කියන්නේ රූප කියන එකට තමයි. නාම කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන හතරට. ඒ කියන්නේ සිතේ කෘත්‍යයන් කීයද? හතරයි. මොනවද සිතේ කෘත්‍යයන් හතර? වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒකට කියනවා නාම කියලා තනි වචන. අනිත් පැත්ත භෞතිකයේ ඒක රූප. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ බටහිර චින්තකයන් කල්පනා කරනවා මේ ශරීරය භෞතිකයක්. මරණයෙන් පස්සේ මේකේ විශේෂ දෙයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි භෞතිකයට හිතන්න බෑ. දැන් මේ ෆෑන් එකට පුළුවන් ද හිතන්න? දැන් මේ ෆෑන් එක දාන්නවද? දැන් මම මේ කැරකෙනවා. දැන් මම මේ අනිත් අයට මේ හුලම් වද්දවනවා කියලා චින්තනයක් තියෙනවද? නෑ, අවිඥානිකයි. ඒ නිසා
අපි අවිඥානික සහ සවිඥානික වස්තු වෙන් කරගන්නකොට සත්‍යයා කියලා කියන්නේ සවිඥානිකයි. චින්තනයක් තියෙනවා, හිතන්න පුළුවන්, අරමුණු දැනගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන සුවිශේෂීම වචනය තමයි නාම. ඕක ගැන කතා කරනකොට දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතනවා මේ සියල්ල මේ මොළය හා සම්බන්ධයි. මොළයෙන් තමයි හැමදේම වෙන්නේ. මේ චින්තනය මේ හැමදේම මේ මොළය හා බද්ධ වෙච්ච දෙයක් කියලා සමහර අය හිතනවා. හැබැයි තියෙන ගැටලුව තමයි දැන් අපි මොළය පිළිබඳව කල්පනා කළොත් මේ මොළය අන්තර්ගත වෙන්නේ මොනවයිද? මොළයේ තියෙනනේ කිමිකල්. දැන් කවුරු හරි කෙනෙකුට මානසික රෝගයක් හටගත්තා කියලා කිව්වොත් මොකද වෙලා තියෙන්නේ? මේ කිමිකල් වල නැත්නම් මේ රසායන වල යම් යම් අසමබරතාවයන් ගොඩ නැගිලා. ඒ නිසා ඒව සමබර කරන්න බෙහෙත් දෙනවානේ. ඒකට අපි කියනවා මානසික ලෙඩකට බෙහෙත් දෙනවා. කවුරු හරි කෙනෙක් අපේ හිතමු යම් දෙයක් පිළිබඳව සති 6ක් විතර එක දිගට දුක් වුණොත් විෂාදයේ වැනි රෝගී තත්ත්වයක් මතුවෙනවා. මොකද අර රසායනික ද්‍රව්‍ය වල මොළයේ තියෙන සමබරතාවය ගිහිනවා. එහෙම හිතලා සමහර අය හිතනවා මේක වෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය නිසා සිත කියන්නේ මොළය ඇසුරු කරගෙනම පවතිනවා කියලා කෙනෙකුට ස්ටක් පහළ වෙන්න පුළුවන්. සමහර අය ප්‍රකාශ කරනවා දැන් කේත් කියන්නේ මොළයේ පවතින රසායන නිසා කියලා සමහර අය ප්‍රකාශ කරනවා අපිට ඇහිලා තියෙනවා. හැබැයි දැන් එවැනි රසායනයක් අපි එළියට අරගෙන නැත්නම් විද්‍යාගාරයක් තුළ අපි අරගෙන අපි එළියෙන් තියලා තියුවොත් ඒ රසායනික ද්‍රව්‍යයට පුළුවන් හිතන්න. සිතන්න බෑ. මොකද ඒක භෞතිකයක්. ඒ නිසා මේ භෞතිකයට එක්තරා ශක්ති විශේෂයක් තිබිය යුතුයි මේ චින්තන ක්‍රියාවලියට යම් රුකුලක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි කර්මය හා බද්ධ වෙච්ච එක්තරා සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි අර කියන නාම ධර්ම. ඒ නාමයේ නැතුව රූපයක සිතන්න බෑ. නැත්තම් ක්‍රියා කරවන්න බෑ, ක්‍රියාත්මක වන්න බෑ. ඇහි පෙනීම ඇති කරන්න නම් චක්කු ප්‍රසාද රූපය කියන කර්මය නිසා පහළ වෙන ප්‍රසාද රූපය තිබිය යුතුයි. කනේ ඇසීම ඇති කරන්න නම් මොන දේවල් තිබුණාද? කර්මාන රූපීව පහළ වෙන සෝත ප්‍රසාදය තිබිය යුතුයි. එහෙනම් ඒ සෝත ප්‍රසාදය, චක්කු ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીව ප්‍රසාදය, කාය ප්‍රසාදය ආදී මේ ප්‍රසාද රූප පවතින කල්හි චින්තනයක්, සිතීමක්, අරමුණු හැදෙන ගැනීමක් මේ සත්‍යයට සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා වේදනා විවිධ විදීම්, සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා ආදී වශයෙන් විවිධ විදීම්. දැන් අපි හිතමු මෙහෙම. කවුරු හරි තමන්ගේ යාළුවේ ඉස්සරහට එනවා. එතකොට ඇති වෙන්නේ මොන වගේ වේදනාවක්ද? සෝමනස්ස වේදනාව. සොම්නසහගත වේදනාවක් ඇති වෙනවා. විඳීමක් ඇති වෙනවා. තමන්ගේ අම්මෝ තාත්තෝ දකින්නකොට සොම්නසහගත විඳීමක් ඇති වෙනවා. අපි හිතමු තමන් අපමැති කෙනෙක් තමන්ගේ ඉස්සරහට එනවා. දෝමනස වේදනාව බොහොම දොම්නසහගත එකක්. නොදැක හිටියනම් හොඳයි වගේ දොම්නසහගත වේදනාවක්. ඒකට දෝමනස වේදනාව. සුඛ වේදනාව. කවුරු හරි කෙනෙක් තමන්ගේ හිස පිරිමදිනවා. ඒක සැප වේදනාවක් දැනෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ට වැරෙන් පහරක් එල්ල කරනවා. දුක්ඛ වේදනා. සමහර වේදනා උපේක්ඛා වේදනා. මැදිහත් භාවයක් තියෙන විශේෂ සොම්නසකුත් නැහැ, විශේෂ දුම්නසකුත් නැහැ. දැන් මේ ෆෑන් එක දිහා දැක්කහම නැත්නම් මේ වතුර කෝප්පය දැක්කහම විශේෂ සොම්නසක් නැහැ මේ දිට්ඨිය දිහා දැක්කම විශේෂ සොම්නසකුත් නැහැ, දුම්නසකුත් නැහැ. කොහොම මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. එතකොට මේ විඳීම් සිද්ධ කරන්නේ මොකක් පාදක කරගෙන? සිත පාදක කරගෙන. ඒකයි මේ සිතේ කෘත්‍ය වේදනාව. ඒවත් අතීත වේදනා තියෙනවා, අනාගත වේදනා තියෙනවා, වර්තමාන වේදනා තියෙනවා. ඒ ආදී වශයෙන් ස්කන්ධ සමූහ වශයෙන් පවතින වේදනාවක් තියෙනවා. ඒකට චෛතසික වශයෙන් ගත්තොත් වේදනා චෛතසිකය. වේදනා කියන චෛතසිකය තමයි ප්‍රධාන වෙන්නේ. එහෙනම් ඔන්න රූප කියන එක පැහැදිලි කරගත්තා. දැන් වේදනා කියන එක පැහැදිලිනේ. විඳීම්. ඊළඟට සංඥා කියලා කියන්නේ මොකක්ද?
සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම ප්‍රමුඛ කරගත්ත චෛතසිකය. චෛතසිකයක් කියන්නේ සිතේ ඇතිවන දෙයක්. හඳුනා ගන්නවා. නිල් කියලා හඳුනා ගන්නවා. රතු කියලා හඳුනා ගන්නවා. ආමුද්‍රෝ කෙනෙක් කියලා හඳුනා ගන්නවා. මිනිස්සෙක් කියලා හඳුනා ගන්නවා. තිරිසනෙක් කියලා හඳුනා ගන්නවා. මේ අඳුර ගැනීම, හඳුනා ගැනීම කියන කාරණාවට ප්‍රධාන වෙන චෛතසිකයක් තියෙනවා. ඒක සංඥා චෛතසිකය. එහෙනම් ඒකත් සිතේ කෘත්‍යයක්. සිත නිසා තමයි අරමුණු හඳුනා ගන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට ඔන්න ඔය විදිහට ගත්තාම හඳුනා ගැනීම ඒවා අතීතයට වෙන්න පුළුවන්, වර්තමානයට, අනාගතයට ආදී වශයෙන් තව බෙදීම් ගොඩකින් යුක්තයි. ඒ නිසා ඒකට කියන සංඥා ස්කන්ධය කියලා පොදුවේ නමක් දීලා තියෙනවා. එතකොට රූප ස්කන්ධය කියන එක කෙටියෙන් තේරුම් ගත්තා. වේදනා ස්කන්ධය කියන එක කෙටියෙන් තේරුම් ගත්තා. සංඥා ස්කන්ධය කියන එක කෙටියෙන් තේරුම් ගත්තා. ඊළඟට සංඛාර ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? සංඛාර වොම අහලා හුරු පුරුදු වචනයක්. දැන් ඔයගොල්ලන්ට ඇහෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති කියලා නිතර ඇහෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් පංචස්කන්ධය පිළිබඳ විග්‍රහයේදී මෙතන සංඛාර කියන පදයෙන් විග්‍රහ වන්නේ ඒ කතා කරන සබ්බේ සංඛාරා අනිච්චා කියන දේ නෙවෙයි. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියන ධර්ම විවරණයේදී සංඛාර පදයෙන් හඳුන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියල්ල අනිත්‍යයි කියන එක. ඒක තමයි එතන සංඛාර පදයෙන් විග්‍රහ වෙන්නේ. දැන් සංඛාර කියන පදය ගැන අපි තවදුරටත් කතා කළොත් ඒක අවබෝධයට බොහොම හොඳයි. විභංග ප්‍රකරණයේදී සංඛාර කියන වචනේ අර්ථ හතරකින් විග්‍රහ වෙනවා. ඒක දැනගන්න එක බොහොම හොඳයි. බෞද්ධ වෙන අයට මේක දැනගෙන ඉන්න එක බොහොම හොඳයි. ඒකේ පළවෙනි විග්‍රහය තමයි සංකත සංඛාර. ඔන්න පළවෙනි බෙදීම. සංඛාරවල පළවෙනි බෙදීම මොකද්ද? සංකත සංඛාර. මොකද්ද සංකත සංඛාර කියලා කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගන්නේද ඒ සංකත සංඛාරයි. හේතු ප්‍රත්‍යයන් මේ හැමදේම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් නේ. ඒ නිසා පොදුවේ සංකත සංඛාර කියලා කියනවා. හේතු ඇතුව හටගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම න්‍යාය තමයි හේතුඵල න්‍යාය. දැන් අපි කිව්වොත් දැන් කවුරු හරි කෙනෙක් කියනවා මේ ලෝකයේ මේ කවුරු හරි කෙනෙක් මැව්වා. දැන් බටහිර ලෝකෙට ගියාම ගොඩක් එහෙම සංකල්පයක් නේ. මේක කවුරු හරි කෙනෙක් විසින් මැව්වා. හැබැයි අපෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීම කොහොමද මේ ලෝකයේ නිර්මාණය පිළිබඳව කියලා අපේ විග්‍රහය තමයි මේ ලෝකේ කවුරුත් මැව්වේ නැහැ. මේ ලෝකය හේතුඵල න්‍යාය අනුව පවතිනවා, හටගන්නවා, විනාශ වෙනවා. න්‍යාය හේතුඵල න්‍යාය. මොකද දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මැව්වා කියලා. එතකොට මේ මැව්වේ දෙවි කෙනෙක් නම් ඒ දෙවි කෙනාගේ මැව්වේ කවුද කියන ප්‍රශ්නේ එනවා. පැහැදිලිද කියන්නේ? ඒක බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි මනුෂ්‍ය වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්. කාම, රූප, අරූප කියන මේ ලෝකවල යම් සත්‍යයක් සිටින්නේද ඒ සියලුම සත්‍යයන් පහළවන්නේ හේතුඵල න්‍යාය අනුවයි. එතකොට දේවත්වයටපත් වෙන කර්මය කියන එක පැත්තකින් හේතු වෙනවා. ඊළඟට පින් රැස් කරනකොට, පව් රැස් කරනකොට ආදී වශයෙන් දැන් දෙවි කෙනෙක් කියනවා නම් පිනනේ ප්‍රධාන වෙන්නේ. එතකොට එතෙන්දී අවිද්‍යාව කියන එක ප්‍රධාන වෙනවා. ඔය විදිහට විවිධ හේතු ඇතුව තමයි සත්‍යයේ පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකේ, මේ විශ්වයේ, මේ සත්‍ය, මේ හැමදේම හේතුඵල න්‍යාය අනුව පවතින දෙයක්. එතකොට සංකත සංඛාර කියලා ගත්තහම හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තාද ඒ සියල්ලම අනිත්‍යයි, නැසෙන සුළුයි. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ. සංකත සංඛාර කියන වචනේ විග්‍රහ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල. ඊළඟට සංඛාර කියන පදයට තව අර්ථයක් දෙනවා. ඒකට කියන්නේ අபிසංකත සංඛාර. හොඳට මතක තියාගන්න මේ වචනය. මොකක්ද මේ වචනය? අபிසංකත සංඛාර. අභි කියන උපසර්ගයක් ගාලා තියෙනවා. මුලින් සංකත සංඛාරයක් කරන් කිව්වොත්
මේ අபிසංකත සංකාර කියන ඒවා හේතුඵල න්‍යායයෙන් හටගන්න නිසා සංකත සංකාර කියන ගණයට දාන්න පුළුවන්. නමුත් මෙතන අභි කියන උපසර්ගයක් දාන්න මේක විශේෂ කරනවා. මොකද දන්නවද? කර්මයෙන් හටගන්නා වූ රූප. ඒකට තමයි අபிසංකත සංකාර කියන්නේ. කර්මජ රූප කියන එක අහලා තියෙනවද ඔයගොල්ලෝ? කර්මයෙන් හටගන්න රූප. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් සත්‍යය පහළ වෙනකොට දැන් අපි මිනිස්සෙක් කියලා හිතමු. දැන් මට මේ S2 ලැබිලා තියෙනවා. ඇහි පෙනීම කියන එක ලැබිලා තියෙනවා. මේ පෙනීම කියන එක ඇති වෙන්න නම් මම ඉස්සෙල්ල මතක් කළා වගේ ප්‍රසාද රූපය හටගත යුතුයි. ඒක කියනවා චක්කු ප්‍රසාද රූපය. ඒක කර්මානුරූපීව හටගන්න එක. ඒ කියන්නේ කර්මජ රූපයක්. ඒ නිසා මට පෙනීම ඇති වෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් සමහර වෙලාවට දුර්වල කුසල සිතකින් ඉපදුනොත් අපි කියනවා ඒකට ධර්මයට අනුව විහෙතුක ඕමක උපත්තිය. එවැනි උපතකින් එවැනි සිතකින් එවැනි දුර්වල කුසල සිතකින් කෙනෙක් ඉපදුනොත් නැත්නම් ඊට යට ඇස්පෙනීම උපත්තියම නැති වෙනවා. කන් ඇහිම උපත්තියම නැති වෙනවා. අපට ගොළු වෙනවා. ඒ ආදී දේවල් සිද්ධ වෙන්නේ දුර්වල කුසල සිතකින් ඉපදීම නිසා. ඒක තමයි ධර්මයේ විග්‍රහය. ඒ අනුව ඇස කියලා කියන්නේ කර්මානුරූපීව කෙනෙකුට ලැබෙන දෙයක්. ඒකට ධර්මයේ විග්‍රහය තමයි චක්කු ප්‍රසාද රූපය. දැන් හදේ වත්තු. දැන් කාගෙන් හරි අපි හවොත් කෙනෙක් උප්පත්ති ලැබනකොට මුලින්ම හටගන්නේ මොළයද හදවතද කියලා මොකක්ද උත්තරේ? හදවත. ඒකට කියන්නේ වත්තු රූපය කියලා. හදවත ඇසුරු කරගෙන නැත්නම් ප්‍රතිසන්දි සිත පහළවන්නේ මූලිකවම සත්‍ය තුනේ හදවත කියන එක ඇසුරු කරගෙන. ඒකනේ ගුහාසයන් කියලා මේ ධම්මපදයේ තියෙන්නේ. දුරංගමං ඒකචරං අශරීරං ගුහාසයන් කියලා. මේ ශරීරය ගුහාවක් ඇසුරු කරගෙන පවතිනවා. මේ සිත සිත ගුහාවක් ඇසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ මේ භවාංග චිත්තය හදවත ඇසුරු කරගෙන පවතිනවා කියන එකයි. එතකොට මේ වස්තු රූපය කර්මානුරූපී වටගන්න එකක්. ඊළඟට ඉත්ති භාව රූප පුරුෂ භාව රූප ගත්තාම ස්ත්‍රියක් වෙන එක පුරුෂයෙක් වෙන එක ඒක උත්පත්ති ක්ෂණයේදීම තීරණය වෙලා ඉවරයි කර්මානුරූපීව. එතකොට ඒ ඔක්කොටම කියන්නේ කර්මජ රූපන්න කර්මයෙන් හටගන්නා වූ රූප ඒවට කියනවා අபிසංකත සංඛාර. ඊළඟට තවත් සංඛාරයක් තියෙනවා ධර්මයේ. ඒකට කියනවා අபிසංකරණ සංඛාර. අபிසංකරණ සංඛාර. මොකද මේ සංකරණ කියලා කියන්නේ? සංස්කරණය කරන. ඔන්න ඔය අபிසංකරණ සංඛාර තමයි මේ පංචස්කන්ධ විග්‍රහයේ සංඛාර කියන වචනේ විග්‍රහ වෙන්නේ. පැහැදිලිද කියන එක? පංචස්කන්ධෙහි රූප, වේදනා, සංඥා, සංඛාර කියලා එකක් හම්බ වෙනවනේ. මෙන්න මේ සංඛාර කියන පදය තුල විග්‍රහ වෙන්නේ අபிසංකරණ සංඛාර කියන එකයි. මොකද්ද අபிසංකරණ සංඛාර කියලා කියන්නේ? සංස්කරණය කරනු ලබන දේවල්. මොනවද සංස්කරණය කරනු ලබන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. දැන් පින් කරනකොට පව් කරනකොට ඒ කියන්නේ කර්ම රැස් කරනවා කියන එකනේ. නැවත උපදිනවා. සංස්කරණය කරනවා. නැවත හට ගන්න. අපි සසරේ පින්පව් කරමින් ගමන් කළොත් ඒක තමයි මේ සසරේ ගමන් කරන්න මූලිකවම හේතු වෙන දෙයකට කියනවා අපි රැස් කිරීම අර්ථයෙන් සංඛාර කියනවා. රැස් කරනවා, කර්ම රැස් කරනවා. ඒකට බලපාන ප්‍රධාන චෛතසිකය තමයි ධර්මයේ විග්‍රහ වෙන්නේ චේතනා චෛතසිකය. මොන චෛතසිකයද? චේතනා චෛතසිකය. ඔයගොල්ලෝ අහලා තියෙනවා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා පාඨයක්. දැන් මේක ඇහෙනකොටම කෙනෙකුට හිතනවා චේතනාව කියලා කියන්නේ සිතුවිල්ල කියලා. එහෙම හිතලා සමහර අය අපෙන් ප්‍රශ්න කරනවා. සමහර අය අහනවා හාමුදුරුවනේ දැන් චේතනාව කියන්නේ කර්මය නම් දන් දෙන්න ඕන කියලා සිතක් පහළ කරගෙන දන් නොදී ඉන්නවා. ඉතින් මේ සිතුවිල්ල අනුව ඒක හොඳ කර්මයක් වෙන්න බෑ. ඒ චේතනාව කර්මය නම් ඒ සිතුවිල්ල කර්මය නම් දන් දෙන්න ඕන කියලා දන් සිතක් පහළ කරන සිතුවිල්ල පහළ කරන දන් නොදී. ඒකෝර කර්ම රැස් වෙන්නේ බෑ. ඒක සමහර අය අපෙන් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරන්නේ ඇයි? කෙනෙකුට හිතනවා මේ චේතනාව කියන එකේ හුදු අර්ථය සිතුවිල්ල කියලා.
නමුත් මේක ධර්මයේ අනුව ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද්ද මේකට දෙන අර්ථය? හොඳට මතක තියාගන්න. මේ අර්ථය හොඳට මතක තියාගන්න. චේතනා චෛතසිකය කියලා කියන්නේ සිත, සිතුවිලි බලාත්මක කරන විශේෂ ශක්තිය. පැහැදිලිද කියන එක? සිත, සිතුවිලි බලාත්මක කරවන්න පුළුවන් විශේෂ ශක්තියට කියනවා චේතනා චෛතසිකය කියලා. උදාහරණයක් ගත්තොත් කෙනෙකුට හිතෙනවා පන්සලට ගිහිල්ලා මල් ටිකක් පූජා කරන්න ඕන කියලා. සිතක් පහළ වුණා. ඒ අනුව සිටිවිලි පහළ වෙලා චේතනා චෛතසිකයෙන් තමයි මේ කෙනාව ඇවිද්දවලා මල් ටික කඩලා පන්සලටත් එක්කන් ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා මේ සිතත් චෛතසික ක්‍රියාවෙහි යොදවන්නේ මොකෙන්ද? චේතනා චෛතසික. පැහැදිලිද කියන එක? එහෙනම් චේතනාව කියන්නේ රැස් කිරීම අර්ථයෙන් පින් රැස් කරනවා. බණහන් වලින් ඕන කියලා හිතනවා. ඒ හිතුනහම ඒ සිත හා පහළ වෙන කුසල සිතුවිලි ඔක්කොම ක්‍රියාත්මක කරනවා. අද මේ බණ ටික අහලා මොකෙන්ද මේකට මූලික හයිය ලැබුණේ? චේතනා චෛතසිකය. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තහම මේ චේතනා චෛතසිකය 29 ආකාරයකට විග්‍රහ වෙනවා. ඒ කියන්නේ දැන් පින් රැස් කරනකොට ප්‍රධාන වශයෙන් මොනවද බලපාන චේතනා චෛතසිකය මොනවා එක්කද යුක්ත වෙන්නේ? කුසල සිත් 8ත් එක්ක යෙදෙනවනේ චේතනා චෛතසිකය. එතකොට එතන කුසල සිත් 8යි, චේතනා 8යි. ඒත් එක්කම මේ පුඤ්ඤාවි සංකාර කියන ගණයට රූපාවචර ධානසිත 5ක් අයිති වෙනවා. එතකොට එතන 5ක් වෙනවා චේතනා. රූපාවචර ධාන කුසල සිත් එක්ක චේතනාව පස් ආකාරයෙන්. එතකොට 5යි 8යි එකට එකතු කරාම 13ක්. අපුඤ්ඤාවි සංකාර කියන්නේ පව් රැස් කරනවා කියන එක. මොනවයින්ද පව් රැස් කරන්නේ? අකුසල් සිත් 12න්. පැහැදිලිද කියන එක? අකුසල් සිත් 12න්. මොකද අකුසල් සිත් 12ට චේතනා කීයද? 12යි. පැහැදිලිද කියන එක? එහා සම්ප්‍රයුක්ත තවත් චෛතසික යෙදෙනවා. ඔව් ප්‍රධාන වෙන්නේ චේතනා චෛතසික. ඊට පස්සේ අරූපාවචර ධානසිත. නැත්නම් ආනෙන්ජාපි සංස්කාර කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ධාන කියලා කිව්වට එතන ආනෙන්ජාපි සංස්කාර කියලා කියන්නේ අරූපාවචර ධාන. ආනෙන්ජ කියලා කියන්නේ නොසැලෙන කියන එක. දැන් රූපාවචර ධාන නීවරණයෙන් සැලෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක පුඤ්ඤාවි සංකාර ගණයට අයිති වෙන්නේ. අරූපාවචර ධාන ආනෙන්ජාපි සංකාර කියන වචنين විග්‍රහ කරන්නේ ඒක ලෙහෙසියෙන් නීවරණයෙන් සැලෙන්නේ නැහැ. නොසැලී පවතින නිසා ඒ අරූපාවචර ධාන 4ත් එක්ක යෙදෙනවා චේතනා කීයද? 4ක්. සිත් 4යි. ඒ කියන්නේ චේතනා 4ක් ප්‍රධාන වෙනවනේ. සෑම සිතකටම චේතනාව ප්‍රධාන වෙන නිසා. ඊහා සම්ප්‍රයුක්ත වෙන තවත් කුසල සිතිවිලි බොහොමයක් පහළ වෙනවා. එතකොට ඔහොම බැලුවම 8යි 5යි 13යි ඊට පස්සේ අකුසල චේතනා කීයද? 12යි. එතකොට 12යි 13යි කීයද? 25යි. ඊට පස්සේ අරූපාවචර ධාන කුසල සිත් 4 සමග යෙදෙන චේතනා 4යි 25යි 4යි 29යි. උන්වයේ චේතනා 29 තමයි සංඛාරස්කන්ධ කියලා මූලිකව විග්‍රහ වෙන්නේ. පැහැදිලිද කියන එක? ඒ අනුව සංඛාර කියලා කියන්නේ මේ සත්‍යය කර්ම රැස් කරන්නේ සංඛාර අபிසංකරණ සංඛාර. ඉතින් සසර ඉන්නවා කියලා කියන්නේ ඕකයි. අවුරුහරි කෙනෙකුට ඕනොත් හොඳට පින් කරගෙන මේකේ ඉන්න සසරේ ඉන්න පුළුවන් සක්වත් වෙනවා. පැහැදිලිද කියන එක? එතකොට ඒක සිද්ධ වෙන්න මූලික වන්නේ සංඛාරස්කන්ධ කියන එකයි. පැහැදිලිද මේ විග්‍රහය? එක සිතත් එක බද්ධ වෙන එක. ඊළඟට දැන් අපි රූප ස්කන්ධය ගැන කතා කරා, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය ගැන කතා කරා, සංඛාර ස්කන්ධය ගැන කතා කරා. ඊළඟට ඉතුරු වෙන මොන ස්කන්ධයද? විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය කියුවාම සියලුම සිත්. තව එක දෙයක් මම පැහැදිලි කරලා දෙන්න ඕන. ඔයගොල්ලන්ට සමහර වෙලාවට මේ විඥාන කියන වචනේ ඇහෙනකොට ටිකක් හිතට බයක් එනවා. විඥාන කියන්නේ මොකක්ද කියලා එනකොට නිකන් බයක් එන්නේ. මොකක්ද මේ විඥාන කියන්නේ? හොඳට මතක තියාගන්න විඥාන කියන වචනය වලට කොහෙදී හෝ ඇහුණොත් ඒ කතා කරන්නේ මොකක් ගැනද? සිත ගැනයි. බය වෙන දෙයක් නැහැ. එතකොට මෙතන විඥාන ස්කන්ධය කියලා කියන්නේ 15 වන සිත් 89ම
සමස්ත සිත් 89ම විඥානස්කන්ධයයි. කෙනෙකුට ලෝභ සිතක් හට ගන්නවා කියලා කියන්නේ අවිඥානස්කන්ධයටයි තියෙනවා. ඒ ලෝභ සිතක් හටගත්තේ. කාට හරි හිතෙනවා මේ ඔරලෝසුව දිහා දකින්න. දැකලා සිතක් පහළම මේක හොරකම් කරගත්තොත් බොහොම හොඳයි කියලා සොම්නස්සහගත සිතක් ඇති වෙනවා. ඊළඟට ලෝභ සිතේ ඊළඟ එක තමයි ditthිගත සම්පයුක්ත වෙන්නත් පුළුවන්, ditthිගත විප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. මොකද පින්වත් මේ ditthිගත සම්පයුක්ත, ditthිගත විප්‍රයුක්තයි කියන්නේ? ditthි කියන්නේ මොකක්ද? ditthි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියට ප්‍රධාන වශයෙන්. කවුරු හරි කෙනෙකුට සිතක් පහළ වෙනවා හොරකම් කළා කියලා බෞද්ධ වෙන්නේ නැහැ. එහෙමද කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් නේ. හොරකම් කළා කියලා බෞද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොරකම් කළාට කමක් නැහැ කියලා මිත්‍යා දෘෂ්ටික අදහසින් ditthිගත සම්පයුක්ත වන්න. ditthිගත සම්පයුක්ත අසංඛාරික සිතකින්. මොකද කියන්නේ අසංඛාරික කියලා කියන්නේ? අනුන්ගේ මෙහෙවීමක් නැතුව තමන්ටම හිතනවා මේක හොරකම් කළොත් හොඳයි කියලා හොරකම් කරනවා. අන්න ලෝභ සිතකින් තමයි මේ හොරකම සිද්ධ කරන්නේ. මොකද ප්‍රධාන වෙච්ච සිත එතකොට සෝමනස සහගත ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත. තව කෙනෙකුට මෙහෙම දෙයක් වෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා මේ වස්තුව හොරකම් කළොත් බොහොම හොඳයි කියලා අදහසක් දෙනවා. අදහසක් දුන්නාම එහෙනම් මේ වස්තුව ලැබුණොත් මට බොහොම හොඳයි කියලා සොම්නස්සහගත සිතුවිලි වලින් යුක්ත හොරකම් කරනවා. එතකොට තව කෙනෙක්ගේ වචන වලින් මේක සිද්ධ කරන්නේ. එතකොට ඒක සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්තයි. එයා කල්පනා කරනවා මේක හොරකම් කරන්න පව් නැහැ කියලා කල්පනා කරලා හැබැයි සසංකාරිකයි. ඇයි සසංකාරිකයි කියලා කියන්නේ? තව කෙනෙකුගේ මෙහෙයවීමකින්. එහෙම හොරකම් කළාම අන්න ඒ සිත තමයි ප්‍රධාන වෙන්නේ හොරකම් කරන්නේ. සමහර අය ditthිගත විප්‍රයුක්ත ගන්නවා හොරකම් කළොත් මේකේ පව් සිද්ධ වෙනවා. මට නරක විපාක දුක් විපාක විඳින්න වෙයි කියන එක දන්නවා. ditthිගත විප්‍රයුක්තව සමහර අය හොරකම් කරන්න පුළුවන් ලෝභ සිතකින්. එතකොට සෝමනස්ස සහගත වෙන්නත් පුළුවන් නැත්නම් උපේක්ඛා සහගත විශේෂ සෝමනසක් නැහැ. එහෙම හිතන්නේ නැහැ හොරකම් කරනවා. ඒක උපේක්ඛා සහගත බොහොම මධ්‍යස්ථයි හිත. සමහර වෙලාවට ditthිගත සම්පයුක්තයි. සමහර වෙලාවට ditthිගත විප්‍රයුක්ත වෙන්න පුළුවන්. එක්ක අසංකාරිකයි එක්ක සසංකාරිකයි. අසංකාරිකයි කියන්නේ තමන්ම හිතලා. සසංකාරිකයි කියන්නේ කවුරු හරි කෙනෙක් මෙහෙයවල කරනවා. ඉතින් උඩ ප්‍රධාන වෙන්නේ මොකක්ද? සිත. ඉතින් ඔය සිත් පහළ වීම ඔය සිත් 89න් එක් සිත් පහළ වෙනවා. ඒහා බද්දේ චෛතසිකත් පහළ වෙනවා. ඉතින් මේ සිත් ඔක්කොම එකට එකතු කරලා දැන් සිත් කිව්වම කොච්චර සිත් පහළ වෙනවද? ෂණයෙන් ෂණයෙන් දැන් සිතක තියෙන ආයුෂ කොච්චරද ධර්මයට අනුව? චිත්තක්ෂණ 1යි. අසුරු සනක් ගන්න මේ වෙලාවම කෝටි ප්‍රකෝටි ගන්නකින් බෙදුවාම යම් කිසි උත්තරයක් එනවා නම් ඒ තරම් ඊටම වේගවත් විදිහට මේ සිත හට ගන්නව නැති හට ගන්නවා. ඉතින් කොච්චරනම් සිත් පහළ වෙනවද? ඉතින් මේ සිත් පහළ වීම කියන්නේ විඥානස්කන්ධ. ඒත් එක්ක මම තව එක දෙයක් එකතු කරන්න ඕන දැන්. අපි හැමෝම ඉන්නේ නිවන් දකින්න පරමාර්ථයෙන්නේ. නිවන් දකින්න පරමාර්ථයෙන් තමයි ඉන්නේ. එතකොට සසර දුක් නැති කරන්න ඕන කියලා පරමාර්ථයක් අපිට තියෙනවා. විශේෂයෙන් බෞද්ධයට තියෙනවා ඒක. දැන් සසර කියන එක ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ අපිට තේරෙනවනේ සසර කියන්නේ ප්‍රශ්නයක්. හැබැයි ලෝකේ සමහර අයට සසර කියන ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ සසර කියන්නේ බොහොම හොඳ දෙයක්. තෘෂ්ණාව කියන්නේ බොහොම හොඳ දෙයක්. ඒක නැතුව කොහොමද ජීවත් වෙන්නේ? දැන් ඊට ලෝකේ කෙනෙක්ගෙන් අපි අහුවොත් ඉපදීම කියන එක දුකක්ද? වයසට ඒකට අදහසක් නැහැ ඒ සම්බන්ධ. ඒක බොහොම తాවකාලිකව ඒක දුකක් කියලා කියයි ලෙඩ වෙන එක. වයසට යන එක. හැබැයි පරමාර්ථ වශයෙන් ගැඹුරට කියන මේ ස්කන්ධ ධර්මයන්ට ඇතිවන මේ දුක් විපාක ගැන අවබෝධයක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා තෘෂ්ණාව උපරිමයෙන් කියන තරමට හොඳයි. අපේ ජීවිතේ සපවත් කියලා. හැබැයි අපිට තේරෙනවා සසර කියන්නේ ප්‍රශ්නයක්. ඇයි? දැන් බලන්න බුදුහාමුදුරුවෝ මොකද්ද කරන විග්‍රහය? බුදුහාමුදුරුවෝ කරන විග්‍රහය තමයි කේවලස්ස දුක්ඛ කන්දස්ස පාතු භාව. මේ දුක්ඛ ස්කන්ධයගේ පහළවීමක් තමයි තියෙන්නේ. ඒ ಜಾති නැත්තම් ඒ ඉපදීම දුක. ඇයි? මේ ස්කන්ධ ගත්තාම මිනිස්සෙක් හැටියට අපිට කොච්චර ස්කන්ධ තියෙනවද? කීයද ස්කන්ධ? 5යි. පැහැදිලිද කියන එක 5යි.
ඒ කියන්නේ පංචස්කන්ධ කියලා කියන්නේ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකය හා සම්බන්ධ වෙච්ච අසඤ්ඤ කියලා තලයක් තියෙනවා. ඒ අසඤ්ඤ තලයේදී එතනදී කියන්නේ රූපේ විතරයි තියෙන්නේ. සිතේ කෘත්‍යයක් නැහැ. ඒ නිසා එතන එක ස්කන්ධයක් තියෙනවා. මොන ස්කන්ධයද එතන පවතින්නේ? රූපස්කන්ධය. ඒ නිසා ඒකට කියන ඒක ඕකාර ලෝක කියලා. දැන් අරූපාවචර ධානය වඩලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින කෙනෙකුට අරූප කියන්නේ රූපස්කන්ධේ නැහැ. ඒ නිසා එතන පවතින සිතේ කෘත්‍යයන් හතර ඒවත් වේදනා සංඥා සංකාර විඥාන කීයද ස්කන්ධ? හතරයි. ඒ නිසා ඒකට කියනවා චතුෝකාර ලෝක. එහෙනම් මේ ස්කන්ධ ධර්මයන්ගේ ප්‍රගත්මක් තමයි කාම ලෝකවලක් තියෙන්නේ. රූප ලෝකවලක් තියෙන්නේ. අරූප ලෝකවලක් තමයි. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අසඤ්ඤ තලයේදී රූපස්කන්ධය විතරයි. ඉතුරු බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක වල පංචස්කන්ධයම තමයි පවතින්නේ. එතකොට බලන්න මේ ස්කන්ධයන්ගේ ප්‍රයත්නක් තමයි තියෙන්නේ. දෙවියෝ අතරක් තියෙන ස්කන්ධ, මිනිස්සු අතරක් තියෙන ස්කන්ධ. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හටගත්තොත් නැති වෙනවා. ඒක නිසා මේක දුක. පැහැදිලිද කියන්නේ? ඒ නිසා මේ දුක්ඛ ස්කන්ධයගේ පහළ වීමක්මයි තියෙන්නේ. මේ ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හටගන්නවා, පවතිනවා, අපිට නම් පේනවා, වයසට යනවා, මැරෙනවා, ලෙඩ වෙනවා. ස්කන්ධයන්ට තමයි මේ දුක. දුක්ඛ ස්කන්ධයගේ පහළ වීම දුක. ඉතින් මේක ප්‍රශ්නයක්, මේක ගැටලුවක්, මේකට උත්තරයක් හොයන්න ඕන කියලා හිතෙන්නේ කලාතුරකින් කෙනෙක්. පැහැදිලිද? එතකොට ඒකට උත්තරයක් තමයි බුදුදහමෙන් අපි හොයන්නේ. ඒ හොයාගෙන යන ගමනේදී මම මේ අහන්න සැලසුනේ දැන් සාමාන්‍ය ලෝකේ අපි ජීවත් වෙනකොට දැන් මම ඔයගොල්ලෝගෙන් සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවොත් කීයෙන් කී දෙනෙක් මෙතන ඉන්නවද? තමන්ට උත්තරයක් ඇති තමන් ගැන. මధుරෙක්වත් නොමරන. ඇත්තටම මధుරෙක්වත් නොමරන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ සමහරවිට හිතනවනේ මధుරෙක් මරුවට කමක් නැහැ. ඒ කියන්නේ ඉතින් දිට්ඨිගත සම්පයුක්ත ඉඳලා මధుරෙක් මරුවට කමක් නැහැ. ඉඳලා පොඩ්ඩක් හොරගම් කළාට කමක් නැහැ. ඉඳලා බොරුවක් කිව්වට කමක් නැහැ. පව් නැහැ කියලා හිතනවා නම් එතන මිත්‍යා දෘෂ්ටිය තියෙනවද නැද්ද? තියෙනවා බරපතල විදිහට. ඒ නිසා තමයි මధుරේ කෙනෙකුටම අත ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ වීරයක් නැහැ කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදිනවා කියන එක ලේසි නෑ. ඒක ගැන බුදුහාමුදුරුවෝ දෙන්නේ ලස්සන උපමාවක්. මොකද්ද? ගඟක උඩු පැත්තට පීනනවා. වතුර යන පැත්තට පීනන්න ලේසි. ගොඩක් දෙනෙක් පීනන්නේ මේ පැත්තට. ඒ පීනන අය අතර අපිට සිද්ධ වෙනවා උඩ පැත්තට යන්න. එහෙනම් මధుරෝ මරණ අය අතර නොමර ඉන්නවා කියලා කියන්නේ එක්තරා වීරයක්. මම කියන්නේ ඒක හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ. මම සමහර වෙලාවට ඔබ අහනවා. සමහර ළමයින්ගෙන් අහනවා. සමහර මිනිස්සුන්ගෙන් අහනවා. බොහෝ දෙනෙක් ඒ ගැන හිතන්න පටන් ගන්න එතකොට. ඇත්තටම අපි එහෙමයි. අපි මරණවනේ මధుරෝ. අපිට ගාණක් නැහැ පව ගැන. අපි සත්තු මරනවා. ඒක හිතෙන්නේ එහෙම කරාට කමක් නැහැ. ඉතින් මම කියන්නේ බෞද්ධ වෙච්ච අපිට ඒ වීර්යවත් නැත්තම් මధుරයෙන් නොමර ඉන්නවා වීර්යයක් නැත්තම් මේ කතා කරන නිවන් අවබෝධය ගැන අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කොච්චර බැහැරු වීර්යයක් ගන්න වෙයිද කියලා නේ. පැහැදිලිනේ. ඉතින් ඒ නිසා ඕක ගැන හිතන්න ඕන. හරි. දැන් අபிසංකරණ සංකාර ගැන කියලා මට තව එක සංකාරයක් විස්තර කරන්න බැරි වුණා. ඒක ප්‍රයෝගාවි සංකාර. දැන් සංකාර පදයේ ප්‍රවේද කීයක් තියෙනවද? හතරයි. පළවෙනි එක මොකද්ද? සංකත සංකාර. හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගනීද? පොදුවේ ඒකට කියනවා සංකත සංකාර. කර්මය නිසා හටගන්න යම් රූපයක් පවතිනවාද? ඒකට මොකද්ද දීපු නම? අபிසංකත සංකාර. විපාක සිත් 32ක් කියලා දෙනවා. ඒකත් ඒ ගණනටමයි අයිති වෙන්නේ. ඊළඟට අபிසංකරණ සංකාර, පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනින්ජාවි සංකාර. ඒකට ප්‍රධානම චෛතසිකය චේතනා චෛතසිකය. චේතනා චෛතසිකය කියන්නේ මොකද්ද? සිත, සිතේ පහළ වෙන සිතුවිලි ක්‍රියාත්මක කරවීමේ බලය සහිත චෛතසිකය. එහෙනම් එතන සංකාර කියලා කියන්නේ අபிසංකරණ සංකාර. ඒකට චේතනා චෛතසිකයේ ප්‍රධාන වේදනා සංඥා කියන චෛතසික දෙක හැර ඉතුරු චෛතසික 50ම එකට අයිති. මොකද චෛතසික 52යි 52කින් 50ක්ම චේතනා චෛතසිකයේ ප්‍රධාන එතනට අයිති. වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයට අයිති. සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයට අයිති. එහෙනම් අபிසංකරණ සංකාර කියෝකට
පයෝගාමි සංඛාර කියන තවත් සංස්කාරයක් තියෙනවා. පයෝග කියලා කියන්නේ වීරයට. කායික වීරය. බුදුන් වඩින්න ඕන. භාවනා කරන්නට ඕන ආදී වශයෙන් කායිකව යොදන වීරයක් තියෙනවා නම් ඒකට කියනවා කායික වීරය. තව වීරයක් තියෙනවා ඒකට කියනවා චේතසික වීරය. ඒ නිසා තමයි මම බුදු වී මිස නොනැගිටිමි කියලා චේතසික වීරයෙන් තමයි ඒක දරාගත්තේ. ඒ වීරයට කියනවා අයෝගාමි සංඛාර කියලා. එහෙනම් පංචස්කන්ධ විග්‍රහයේදී සංඛාර කියලා කියන්නේ ඔන්න ඔය හතර අතරින් අபிසංකරණ සංඛාර කියන එකත් මතක තියාගන්න. එහෙනම් සත්‍ය කියන්නේ කාටද? මෙන්න මේ පහට. ඔය පහටනේ අපි සත්‍යය කියන්නේ. ඔය පහට තව එක නමක් කියනවා පොදුවේ මොකක්ද? මම දැන් කිව්ව විග්‍රහ කරලා. නාම රූප නාමයට හතරක්යි තියෙන්නේ මොනවද? වේදනා සංඥා සංඛාර විඥාන. රූපේට රූපයිති. එහෙනම් මේ ශරීරයට අර්ථකථනයක් දෙන්න කිව්වොත් මොකක්ද දෙන්න පුළුවන් අර්ථකථනය? නාම රූප. නාම රූප. එහෙනම් කවුරු හරි කෙනෙකුට සෝවාන් තත්ත්වයටපත් වෙන්න ඕන නම් මේ නාම රූප මමත්වයෙන් ගන්න මම කියලා ගන්න මේ නාම රූප ධර්මයන් පිළිබඳ යථාර්ථය තේරුම් ගත යුතුයි. අහලා තියෙනව නේද සක්කාය දිට්ඨිය කියන්නේ? සක්කාය දිට්ඨි සෝවාන් වෙනකොට දුර වෙන සංයෝජන කීයද? 3යි. තුනෙන් එකක් තමයි මොකක්ද? සක්කාය දිට්ඨි. මොකද සක්කාය කියන්නේ? සක්කාය කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයේ පිළිබඳ වැරදි දැක්ම. සත්‍යයක් ඉන්නවා මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන හිතනවා. අපි හිතුවොත් කෙනෙකුට මෙහෙම හිතන රාගසිතක් ඇති වෙනවා. රාගසිතක් ඇති වෙනකොට මේ ඇති වුණේ රාගසිතක් කියලා චිත්තානුපස්සනාවට යන්න බෑ ඒ කෙනාට. එයා හිතන්නේ මේ රාගසිත ඇති වුණේ මටයි. මේ රාගසිත මේ සිතන්නේ මමයි කියලා මමත්වයෙන් මේක ග්‍රහණය කරනවා. හැබැයි දැන් සතර සතිපට්ඨානය ගැන අහලා තියෙනව නේද? සතර සතිපට්ඨානයේදී කවුරු හරි කෙනෙක් කායානුපස්සනාව වැඩුවොත් කය පිළිබඳ සම්පූර්ණ වැටහීමක් එනවා කෙනෙකුට. මේ කය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මේවායින් හැදිච්ච එකක්. කෙස් ටික ගැන බලනවා. මේ නියපොතු ටික බලනවා. ශරීරයේ දිහා අංග ටික බලනවා. බල පරීක්ෂා කරනවා මෙතන සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවද කියලා. මම තව සරල විග්‍රහයක් කියන්නම්. තේරුම් ගන්න. දැන් අපි හැමෝම දවුරු කොණ්ඩේ වවනවනේ. නියපොතු වවනවනේ. වැවෙනවනේ. දැන් මේ ශරීරයේ මේ කෙස් ටික මේ නියපොතු ටික මේ ශරීර අංග අපිත් එක්ක එකටම පවතිනකොට අපි මේකට නමක් කියනවා මොකක්ද? මම. දැන් කෙස් ටික කපනවා කවුරුහරි. දැන් හිතන්නකො කෙස් ටික කපලා අයින් කරනවා. එතකොට මම කැපිලාද යන්නේ? නෑ. කෙස් ටික කපනවා. එතකොට හැබැයි කෙස් ටික මගේ ළඟ තියෙනකොට මම කියලා පොදුවේ අර්ථකථනයක් දුන්නට කෙස් ටික කැපෙනකොට අපි කියන්නේ මම කැපිලා යනවා කියලා. කවුරු හරි කෙනෙක් වකුගඩුවක් දන් දෙනවා. එතකොට කියන්නේ මම ගැලවිලා කියන්නේ වකුගඩුවක් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි දැන් වාහනයක් ගත්තාම මේ වාහනේ රෝද තියෙනවා, වීදුරු තියෙනවා, දොරවල් තියෙනවා මේ ඔක්කොම එකට එකතු වුණාම අපි ඒකට වාහනයකට සම්මුති නමක් දෙනවා. හැබැයි මේ වාහනේම රෝදේ ගැලවිලා යනකොට අපි කියන්නේ නෑ අන්න වාහනේ යනවා කියන්නේ අපි කියන්නේ රෝදේ. ඒ නිසා ශරීරයේ කෙස් ටික නිය ටික මේ ඔක්කොම වෙන වෙලා තියෙනකොට අපි එහෙම හඳුන්වනවා. එකට එකතු වෙලා දෙනකොට අපිට මේක අපි මේකට මම කියලා කියනවා සත්‍යය කියලා කියනවා. තවත් ගැඹුරට ගියාම කෙනෙකුට තේරෙනවා මෙතන පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකනේ තියෙන්නේ. කෙස් ටිකේ තියෙන්නේ ඕවා නියපොතු වල තියෙන්නේ ඕවා කියන. අන්න ඒක ගැඹුරු අවබෝධයකට ගියාම සත්පුද්ගල භාවයෙන් මේ නාම රූප ධර්මයන් තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේ නාම රූප ධර්ම වලට සත්‍යයේ පුද්ගලයේ කියලා පණවාදී මේ දෘෂ්ටිය කඩන්න පුළුවන්. විශේෂයෙන්ම කායනුපස්සනාව වඩනකොට රූපස්කන්ධය පිළිබඳව තමයි වැඩි. වේදනානුපස්සනාව වඩනකොට පහළ වෙන සියලුම විඳීම් තේරුම් ගන්නවා හුදු වේදනාවක් මේ හටගත්තා. හේතුඵල සමவாய තුල යම් වේදනාවක් හටගත්තා. අපිට හිතෙන්නේ මම තමයි මේ වේදනාව විඳින්නේ. මම තමයි මේ සැප වේදනාව විඳින්නේ කියලා මේක මමත්වයෙන් ගන්නවා. හැබැයි වේදනානුපස්සනාව වඩන කෙනාට තේරෙනවා මේ හේතුඵල න්‍යායෝ යම් විඳීමක් හටගත්තා. මෙතන සත්‍යයේ පුද්ගලෙක් නෑ. ඊළඟට චිත්තානුපස්සනාව කියන්නේ සිත පිළිබඳව තේරුම් ගන්නවානේ. ඒ කියන්නේ සිත පිළිබඳව තේරුම් ගන්නකොට විඥානස්කන්ධයට අදාළව රාගසිතක් හටගත්තාම මෙතන මේ රාගසිතක් ඇති වුණා.
හේතුඵල සමவாய ඇතුව චෛතසික බලපාන රාගසිතක් හටගත්තා. ඒ රාගසිත පුදුසිතක් පමණයි කියන විඥාන ස්කන්ධය පිළිබඳව අර චිත්තානුපස්සනාවෙන් යම් අවබෝධයකට එනවා. එතකොට සත්පුද්ගලයාගේ කැඩෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව වඩනකොට සංඥා ස්කන්ධයයි සංකාර ස්කන්ධයයි පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒව වෙන් කරගන්න මේක හුදු හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. මෙතන යම් කිසි නීවරණ ධර්මයක් හටගත්තා. ඒක හුදු ධර්මතාවයක් පමණයි. සත්‍ය පුද්ගලයන් නම් මෙතන නැහැ කියලා අවබෝධය. අන්න ඒ අවබෝධය ඇති කරගෙන කියන මේ පංචස්කන්ධය හුදු ස්කන්ධ ධර්මයන්ගේ එකතුවක්. මෙතන තියෙන්නේ නාම රූප ධර්මයන්ගේ එකතුවක්. මෙතන සත්‍ය කියලා කියන්නේ නැහැ, පුද්ගලය කියලා කියන්නේ නැහැ, ආත්ම සාර වශයෙන් ගත යුක්තක් නැහැ කියලා වැටහීමක් එනකොට අන්න කියන සක්කාය දිට්ඨිය දුරු කරලා සෝවාන් වෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම යනු හොඳට මතක තියාගන්න. ඒක විශේෂයෙන්ම ප්‍රඥාවත් එක්ක බද්ධ වෙනවා. දම් දෙන්න ඕන, සීල් රකින්න ඕන, සීලය කියන එක වැදගත්. සිල්වත් සිතකට තමයි සමාධිය කියන එක වැඩෙන්නේ. සමාධිමත් සිතකට තමයි විදර්ශනාව වැඩෙන්නේ. එහෙමත් ගැඹුරු ධර්ම කාරණා වැටෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් මුළු ජීවිත කාලෙම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, හොඳ කරනවා, උදව් කරනවා, නිවන් දකින්නේ නැහැ. ඇයි? ඒකට නාම රූප ගැන අවබෝධයක් නැහැ. ගැඹුරු ධර්ම ගැන අවබෝධයක් නැහැ. ප්‍රඥාව වැඩිලා නැහැ. ඒ නිසා ඔහු සසරේ හොඳ සුගතිභාවීතාවයකට යයි. හැබැයි හොඳට මතක තියාගන්න. නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් සීලයක් ඕන, සමාධියක් ඕන. ඒ විදර්ශනාව වඩා ගන්න අවශ්‍ය කරන මූලික ධර්ම අවබෝධය එවත් මේ ප්‍රඥා පාරමිතාව පුරා ගන්න අවශ්‍ය කරන දේවල් කළ යුතුමයි. ඒ නිසා හොඳට මේ නාම රූප ධර්මයන් ගැන පිරික්සන්, හොඳට මේ පංචස්කන්ධය වගේ මේ ගැඹුරු ධර්ම කරුණු කාරණා පිළිබඳව විමසන්. දන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හම්බ වෙලා ඒවා සාකච්ඡා කරන්න, විමසන්න, නොදන්නා තැන් පිළිබඳව අවබෝධ කරගන්න. එහෙම වුණොත් බෞද්ධයේ වීමේ සැබෑ වටිනාකම ඔයගොල්ලන්ට තේරෙයි. මොකද දන්නවද? දැන් ලෝකයේ හොඳ නරක මිනිස්සු ඉන්නවනේ. හොඳයි නරකයි කියන මිනිස්සු ඒක බෞද්ධය අතරත් තියෙනවා. අබෞද්ධය අතරත් තියෙනවා. ඒ නිසා හොඳම කෙනෙක් වීම යන බෞද්ධයාගේ උපරිම අභිප්‍රේරණය නැත්නම් අභිප්‍රාය නොවේ. හොඳ කෙනෙක් වීම යන බෞද්ධයාගේ උපරිම අභිප්‍රාය නොවේ. හොඳ කෙනෙක් වෙන්න පුළුවන් අබෞද්ධයට. අනිත් අය උදව් කරනවා. කරදරයක පිටිට කොහොම හොඳ කෙනෙක්, කොහොම හොඳ හදවතක් තියෙන කෙනෙක්. හැබැයි බෞද්ධයාගේ උපරිම අභිප්‍රාය නම් මේ පංචස්කන්ධය පිළිබඳ යථාර්ථයේ තේරුම, නාම රූප ධර්මයන් පිළිබඳ යථාර්ථයේ තේරුම, ප්‍රඥාව දියුණු කරගෙන නිවන් දැකීමමයි, සසර කෙටි කර ගැනීමමයි කියලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි, කටයුතු කළ යුතුයි. නිසා ඒ සඳහා අදිස්ථාන සීලී වෙන්න, ඒ සඳහා සිතිවිලි ඇති කරගන්න, ඒ සඳහා කැප වෙන්න, මහන්සි වෙන්න කියන මතක් කිරීම හැම දිනකටම මේ මොහොතේදී මම සිත කර සිටිනවා. ඉතින් ඒ නිසා මීට වඩා කරුණු කාරණා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලෝගේ ප්‍රඥාව වර්ධනය වෙන, ඔයගොල්ලෝගේ ජීවිතයට ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබෙන දේශනාවක් ඔයගොල්ලන්ට අහන්න ලැබුණා කියලා මම කල්පනා කරනවා. නොතේරුණා නම් කවුරු හරි කෙනෙකුට මේවා ඇහෙනකොට කම්මැලිකමක් දැනුණා නම් හොඳට මතක තියාගන්න. ඔබ තවදුරටත් මදි. ඒ නිසා ඔබ කල යුත්තේ තවත් මෙවැනි දේශනාවන් නැසීම, තවත් මෙවැනි දේශනාවන් අහලා තමයි මේ ප්‍රඥාව දිනු කරන්නේ. නතර වෙන්න එපා, මග හරින්න එපා, මග හරවා ගන්න එපා. මහන්සි වෙන්න උත්සාහ ගන්න. එවිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම හැම දිනකටම පසක් වේ. මේ සඳහා වීර්ය වඩන්න හැම දිනකටම හැකියාව ලැබේවා, වාසනාව ලැබේවා. මේ ධර්මානිසංස ඔබ අප හැම දිනකටම නිවන් පිණිස හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් කරන්. ඒ විශේෂයෙන්ම අපේ දීපාංජලි නෝනා මහත්මිය ප්‍රමුඛ වෙලා එතුමියට විශේෂ උවමනාවක් පැවතුනා මෙවැනි ධර්ම දේශනාවක් පවත්වන්නට ඕන කියලා. ඉතින් එතුමිය බොහොම ආදර්ශවත් විදියට ඉස්සෙල්ලාම මතක් කළා වගේ බොහොම ආදර්ශවත් විදියට මේ කටයුතු වල නිරත වෙනවා, ධර්මයේ පිළිපදිනවා, ධර්මයේ කෙරෙහි යොමු වෙලා තියෙනවා කියන එක මට සඳහන් කරන්නට පුළුවන්. අපි කවුරුත් බොරුවට වර්ණනා කරන්නේ නැහැ. අපි ඇත්තටම කවුරු හරි කෙනෙකුගේ ගුණයක් දැක්කොත් අපි සඳහන් කරනවා මේකයි ගුණය කියලා. ඒ නිසා දීපාංජලි නෝනා මහත්මියට මේ ගුණයක් පවතිනවා. ඒක මම එහෙදි දැක්කා. මෙහෙදි මට ඒ පිළිබඳව තේරුණා කතා කරනකොට.
එතුමියට විශේෂයෙන් ධර්මයේ පිළිබඳව විශේෂ උවමනාවක් පවතිනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒ තත්ත්වයන්ටපත් වෙන්න එවැනි චරිත ආදර්ශයක් හැටියට ගත යුතුයි. ආදර්ශයක් හැටියට අරගෙන කටයුතු කරන්න කියන මතක් කිරීමක් මේ අවස්ථාවේ සිදු කරන ගමන් දැන් කල්පනා කරගන්න. මේ ධර්මානිසංස බලයෙන් විශේෂයෙන්ම ගුණතිලක අබේවර්ධන ආදරණීය පියාණන්ට සීතා රත්නායක ආදරණීය මෑණියන්ට මෙපින් බලයෙන් ජාති ජරා ව්‍යාධි මරණ විරහිත අමා මහ නිවන් පිණිසම මේ ධර්ම ශක්තිය උපනිශ්‍රේ වේවා හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිත කරන මේ පින්කම් සිද්ධ කිරීම සඳහා වෙහෙසෙන මහන්සි වෙන අපේ කෞශල්‍ය මහත්තයාට දීපාංජලි අබේවර්ධන මැතිතුමියත් ඒ වගේම හසිත අබේවර්ධන ඒ පුත්‍ර රත්නය නැත්නම් සහෝදරයට ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණය පිණිස පැමිණි ඔබ හැම දෙනාටම මේ ධර්ම ශක්තිය සසර ගමන කෙටි කරගන්න කල්යාණ මිත්‍ර අසුර තවතවත් වර්ධනය කරගන්නට ඉවහල් වේවා හේතු වේවා මේ ධර්මානිසංස මේ ධර්ම ශ්‍රවණය කරන දැන් පසුවටත් මේ ධර්ම දේශනාවන් යම් කෙනෙක් ශ්‍රවණය කරන ධර්ම අවබෝධයක් ඇති කරගන්නවද ධර්මයේ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න හැමෝටම මේ සසර ගමනින් අත මිදීම සඳහා හේතු වේවා වාසනාව වේවා ජරා මරණ විරහිත අමා මහ නිවන් පිණිසම හේතු වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිදු කරන දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා දෙවියෝද නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරන් ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක